හාමුදුරනේ හාමුදුරනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. කියන්නේ හාමුදුරනේ දැන් අපි විවිධාකාරයේ මේ දාන දීම් සිද්ධ කරනවා. මේ මට හාමුදුරනේ දැනගන්න ඕනේ දැන් මේ දාන දීම් අතර උසස්ම දානේ මොකක්ද කියලා මට දැනගන්න ඕනේ හාමුදුරනේ. ඉතින් ධර්ම දාණය. සබ්බ දානං ධම්ම දානං දිනාති. සියලු දානයන් අතර ධර්ම දාණය දිනන එකට හේතුව තමයි මේ දැන් අනිත් දේවල් භෞතික වශයෙන් දේවල් දන් දෙන්න පුළුවන්. එක එක ආකාරයෙන් දන් දෙන්න පුළුවන්. ඔය සියලුම දානයන් වලින් නිවන් මාර්ගය අපිට කියා දීමේ ආන්ගේ නිවන් මාර්ගය අනිත් අයටත් කිසියම් දේශකයාණන් වහන්සේ නමක් ලව්වා දේශනා කරවීම නැත්නම් ධර්මයේ අන්තර්ගත පුස්තක බෙදා හැරීම ඒව දානයක් වශයෙන් දන් දීම ආන් එක ධර්ම දානමේ පින්කමට අයිති වෙනවා. එතකොට මේ ලෝකේ බෞද්ධයාගේ නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේ අනුගමනය කරන පින්වතුන් විදිහට නිවන් මාර්ගය තමයි අපේ ප්‍රධාන ඒකායන බලාපොරොත්තුව. ප්‍රධාන ඒකායන බලාපොරොත්තුවට යෑමට නැත්නම් නිර්වාණය පසක් කර ගන්න අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? ධර්මය. ආන්ගේ ධර්මය අනිත් අයටත් ශ්‍රවණය කිරීමට නැත්නම් අනිත් අයට අවබෝධ කර ගැනීම ඉඩ ප්‍රත්‍ය ලබා දීම ධර්ම දාණය වෙනවා. ආන්ගේ ධර්ම දාණය තමයි මේ ලෝක ධාතුවේ සබ්බ දානං ධම්ම දානං දිනාති. සියලුම දානයන් අතර දිනන්නේ ධර්ම දාණය. ඔව් හාමුදුරනේ මේ තේරුණා හාමුදුරනේ මට ගොඩක් පිං. හොඳයි තිරුමසයි.